හොරණ වැඩිහිටි නිවාසයක ගින්නක් ඇති වූ පුවත දැන් අප රටේ කවුරුත් දන්න පුවතක්. සෙනහසේ කැදැල්ල යන මෙම නිවාසයේ ගින්න සම්බන්ධයෙන් එහි බාරකරු හැමෝම දන්න ලොකු අයියව අත්අඩංගුවට අරන් තියෙනවා කියලා දැන් ගොඩක් දෙනා දන්නවා. ඉතින් සාමාන්‍ය නීති ක්‍රියාමාර්ගය තමයි ඒක. පොලිස් පරීක්ෂණ හා අධිකරණය වෙලා තියෙන දේ ගැන පරීක්ෂණ කරලා තීරණ ගනිවි. ඒ නිසා ලොකු අයියව වැරදිකාරයෙක් කියලා කවුරුත් ප්‍රකාශ කරන්න එපා කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. ඒ මිනිස්සයා කොච්චර ආදරෙන් ඒ අයට සලකනවද කියලා ගොඩක් අය දැකලා තියෙනවා. ලංකාවේ සන්තෝෂයෙන් එකම පවුලක් වගේ හැමෝම හිටපු තැනක් තමයි මෙම සෙනහසේ කැදැල්ල වැඩිහිටි නිවාසය. ඊයේ ගින්නෙන් මියගිය 12 දෙනෙකුගේ සිරුරු හොයාගෙන තියෙනවා. බරපතල තුවාල ලැබපු 6ක් වගේ තවමත් ප්‍රතිකාර තත්ත්වයේ පවතිනවා. ඉතින් එම වැඩිහිටි නිවාසයට ඒ වගේම සෙනහසේ නවාතැනට ඇතුළත් කරපු අය ගොඩක් දෙනා මෙහිම කතාවකුත් කියනවා. ඇතුළත් කිරීමේ ගාස්තු රුපියල් 75000ක් ගත්ත කියලා ගොඩක් දෙනා කතා වෙනවා. ඒ වගේම මාසෙකට රුපියල් 35000ක මුදලකුත් අය කරා කියලත් කතා වෙනවා. ඉතින් මේ ගැන ගොඩක් දෙනා කතා කරන්නේ මෙම ගින්නෙන් පසුව අයිතිකරුවන් පැවසූ දේවල් අනුව. ඉතින් කෙසේ වෙතත් මෙම වැඩිහිටි නිවාසයේ ගොඩක් දෙනාට ආදරෙන් සැලකූ බව කවුරුත් දන්නවා. කෙසේ වෙතත් මේ ගැන පරීක්ෂණ මට්ටමේ පවතින නිසා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවට තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මෙම ගින්නෙන් තුවාල ලැබූ 8 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ගින්න හටගන්නා අවස්ථාවේ එම නිවාසයේ වැඩිහිටියන් 70 දෙනෙකු රැඳී සිටින අතර ඊට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 35 දෙනෙකු ඇතුළත් වී තිබුණා. ගින්නට බැඳි වූ 51 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කර තිබෙන අතර ඔවුන් මේ වන විට බටගොඩ දිවාරතු රැකවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මෙම ස්ථානය පවත්වාගෙන ගිය ලොකු අයියා කියන පුද්ගලයා දැනට වැරදිකරුවෙකු නොවන බවට තමයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. කෙසේ නමුත් නීතිමය ක්‍රියාමාර්ග අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළත් මිනිසුන් ප්‍රකාශ කරන විදිහට ඔහු වැරදිකරුවෙකු ලෙසත් ප්‍රකාශ කරනවා. ඒ ඔහු ඇතුළත් වීමේ ගාස්තු සහ රඳවා ගැනීමේ ගාස්තු අය කළ නිසා වෙන. කෙසේ වෙතත් ඔහු එම පිරිස ඉතාමත් ආදරයෙන් රැක බලාගත් බව ගොඩක් දෙනා ප්‍රකාශ කරනවා. ඉතින් මේ ගැන සත්‍ය තොරතුරු තමයි අපිට වාර්තා වෙන්නේ. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.